රයිට් අපි දැන් බලමු මොන්ටේස් කන විස්තරේ මේකෙදී ඔක්කොම කතා කරන්න මොන්ට්‍රේක අපි මොනවද දැනගන්න ඕනේ කියලා. ඉන්වෙන්ටරි බලන්න. සාමාන්‍යයෙන් මොන්ට්‍රයක් ගත්තොත් එහෙම අපිට මොන්ට්‍රේ හිතන්න පැති කිහිපයක් තියෙන්නේ. එකක් තමයි පැනල් ටයිප් එකේ මොන්ට්‍රේ තියෙන. පැනල් එක කියන්නේ මෙන්න මේකට. ඉස්සරහා මේ අපිට පේන එක පැනල් එක අපි කියන්නේ. ඒකේ පැනල් එකේ ටයිප් තියෙනවා. වර්ග තියෙනවා. රයිට්. ඊට පස්සේ මොන්ට්‍රේ සයිසස් තියෙනවා. සයිසස් ගත්තොත් එහෙම අපි ඒක මයින් ස්ක්‍රීන් සයිස් එකෙන් මයින් මොන්ට්‍රේ සයිස් එක 17ද 19 22 24 27 30 32 එහෙම සයිසස් තියෙනවා මොන්ට්‍රේ. රයිට්. ඊට පස්සේ රිසොලූෂන් එක අපි මයින්නවා. ඒ කියන්නේ අපි සරලව ගත්තොත් එහෙම ඔයාට ඒක හොඳටම නෝට් ඇති. අපි YouTube එකේ වීඩියෝ එකක් ගත්තොත් එහෙම අපි ඒක සිලෙක්ට් කරනවා 480ද 720ද ෆුල් HD 1080ද නැත්නම් 2K ද අපි සිලෙක්ට් කරනවා. ඔයා දන්නේ නැති රෙසලූෂන් එක වැඩි කරන්න වීඩියෝ ක්වොලිටි වැඩි. අන්න ඒ වගේ එතකොට මොන්ට්‍රේත් අපිට පේන ක්වොලිටි මයින්ඩ් පුළුවන් මේක මේ මොන්ට්‍රේ SD එකක්ද HD එකක්ද ෆුල් HD එකක්ද කියලා. දැන් සරලව ගත්තොත් එහෙම ගොඩක් මොන්ටර්ස් මේ කාලේ තියෙන 4K ඒවා ගොඩක් තියෙනවා ෆුල් HD ඒවා ගොඩක් තියෙනවා සාමාන්‍ය ටිකක් පරණ ඒවා. එතකොට ෆුල් HD කියන්නේ 1080 ඒවා 4K කියන්නේ මෙන්න මේ රේෂියෝ එකේ ඒවා. රයිට්. එතකොට ඔය ටිකේ තමයි අපිට මොන්ටර්ස් ගොඩක් වෙලාවට එන්නේ. අනිත් පැත්තට ගත්තොත් එහෙම රිෆ්‍රෙෂ් රේට් එක තියෙනවා පෝට් එක තියෙනවා සාමාන්‍යයෙන් මොන්ට්‍රේ බලන්න ඕනේ. රිෆ්‍රෙෂ් රේට් එක කියන්නේ ඇත්තටම ගත්තොත් එහෙම මම මේ වගේ මම ඒක පස්සේ එක්ස්ප්ලেইন කරන්නම්. එතකොට මම මේ ටික පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන් ගියොත් එහෙම පැනල් එකේ ටයිප් කතා කරොත් එහෙම අපිට සාමාන්‍යයෙන් පැනල් වර්ග අපිට බලා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ පැනල් ටයිප් ටික අපිට දැනට දැන් සාමාන්‍ය කොමන්ලි තියෙන්නේ TN පැනල් එක තියෙනවා IPS පැනල් එක තියෙනවා VA පැනල් එක තියෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම ගොඩක් ඔය ඩිසයිනර්ස්ලා එඩිටර්ස්ලා ගොඩක් කට්ටිය බලන්නේ IPS පැනල් එක. හොයන්නේ ගොඩක් IPS පැනල්. රීසන් එක ඒක සාමාන්‍ය ක්වොලිටි එක වැඩි, කලර්ස් ගොඩක් ඇකියුරේට් වැඩි ඒකත් එක තියෙනවා. හැබැයි අනිත් පැත්තට අපි ගත්තොත් එහෙම බජට් රේන්ජ් එකෙන් බජට් පැත්තට තියෙන්නේ TN පැනල් එහෙම ගොඩක් බජට්. ඒක දැන් ඔය පරණ මොන්ටර්ස් වල එහෙම ගොඩක් වුණා TN පැනල් එකෙන්. ඉතින් මම මේ යටම ටේබල් එකේ අපි දාලා තියෙනවා සාමාන්‍යයෙන් සෝරි පැනල් ගන්න නැහැ. ඊට පස්සේ මේ අපි ගත්තොත් එහෙම ඔයා ගොඩක් කන්සිඩර් කරන් තියෙන්නේ මේක IPS මොන්ට්‍රයක්ද නැත්නම් normal TN පැනල් එකේ මොන්ට්‍රයක්ද කියලා. ඉතින් IPS නම් ගොඩක් වෙලාට මොන්ට්‍රේ ගහලා එනවා මේක IPS එකක් කියලා. එතකොට මේ දාලා තියෙනවා පැනල් ටයිප් තියෙන IPS VA කියලා තියෙනවා. ආයි OLED කියලා අලුත්ම මොඩර්න්ම version එක එනවා. ඒක මාරම ලස්සනයි. මාර විවිධ පාටක් තියෙන ඒක දැක්ක හැටි ෂණික හොයාගන්න පුළුවන් මේක ඇහැට දැක්ක හැටි පුදුම ලස්සනයි. ඒක ගොඩක් ගණන් මේ ටයිප් එක. හරිද? එතකොට සාමාන්‍යයෙන් ගොඩක්ම කට්ටිය මොන්ටර්ස් ගත්තොත් එහෙම ඒගොල්ලෝ ඩිස්ක්‍රයිබ් කරන්නේ මට IPS මොන්ටරයක් දෙන්න නැත්නම් අනිත් පැත්තට මට normal මොන්ටරයක් දෙන්න. normal මොන්ටරයක් ගත්තොත් එහෙම අපි IPS නෙමෙයි ගොඩක් වෙලාවට TN පැනල් මොන්ටරයක් තමයි දෙන්නේ. නැත්නම් කෙලින් මේගොල්ලෝ කිව්වොත් එහෙම මට IPS මොන්ටරයක් ඕනේ කියලා ඔන්න අපි බලනවා IPS මොන්ටරේ. ඒතර IPS මොන්ටරේ ගත්තොත් එහෙම ඒකේ ඒක පොඩ්ඩක් සාපේක්ෂව ගණන් වැඩි සහ එතකොට කලර් පැත්ත සහ නැකියුරේට් IPS සාමාන්‍යයෙන් කියන්නේ ඩිසයිනර්ස්ලා එඩිටර්ස්ලාට කියන්නේ එඩිට් කරන කට්ටියට ගොඩක් පාවිච්චි කරන මොන්ටර් ටයිප් එක. රයිට්. ඔන්න කොටස් දෙකයි ගොඩක් කට්ටිය IPS කියනවා නැත්නම් normal එකේ TN පැනල් එකේ මොන්ටරයක් වෙන්න පුළුවන්. OLED ගොඩක් මොන්ටර්ස් තාම නැහැ. මොකද ඒවා ගොඩක් ගණන් සහ කියන අසාමාන්‍ය ගණන් ඒවා. ගොඩක් ලැප්ටොප් වල නැහැ. හැබැයි මොන්ටර්ස් අපි තාම ලොකුට කරන්නේ නැහැ. ඉස්සරහට කරන්න පුළුවන්. හරිද? ඒතරේ පැනල් ටයිප් එක තමයි මෙන්න මේක අපි ඩිසයිඩ් කරන්නේ මොකද්ද පැනල් ටයිප් එක කියලා. රයිට්. එතකොට දැන් මොකද්ද අපි මේකේ ඉච්චර විස්තර ඕනේ නැහැ අපිට. හරි. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම සයිසස් පැත්තෙන් ගත්තොත් ඒක හරිම කොමන්. ඔයාලත් දන්න දෙයක් තමයි සයිස් එකේ තියෙන පොඩි සයිස් එකකින් ඉඳන් තියෙනවා ලොකු සයිස් එකට. ඒක ඉතින් අපි දැන් කෙනෙක් ඇහුවොත් එහෙම 24 ඉන්ච් එකේ තියෙන මොන්ටර්ස් මොනවද තියෙන්නේ? ඔන්න අපි බලනවා 24 ඉන්ච් එකේ තියෙන මොන්ටර්ස් ටික. 27 ඉන්ච් එකේ මොන්ටර්ස් මොනවද තියෙන්නේ? අන්න අපි ඒ ටික බලනවා. අපිට ඒ වගේ බලන් යන්න පුළුවන්. රයිට්. එතකොට මම දාගත්තොත් එහෙම ටක් ගාලා අපේ මොන්ටර් ෂීට් එකට මොන්ටර් ටැබ් එක ගත්තොත් එහෙම ටකස් ගාලා හරි. මේකේ බලන්න පුළුවන් අපි මුලින්ම කැටගරි අපි කඩලා තියෙනවා ස්ක්‍රීන් සයිස් එකේ මොන්ටරේ කඩලා තියෙනවා. හරි. ඊට පස්සේ එන්නම් ඊළඟ කතාවට. රිසොලූෂන් එක මම කතා කරා අර ඊළඟ පාර්ට් එකේ තියෙනවා වගේම අපිට රිසොලූෂන් එක
නම් වශයෙන් ගත්තොත් එමේ SD HD full HD 2K 4K යන්න පුළුවන්. ඒක ඔයාලට හරිම හොරුයි YouTube එකේ ඔයාලා බලන්න ඇති. 480 න් බලන්නත් පුළුවන් YouTube එකේ. 780 න් දාලා 720 න් දාලා බලන අවස්ථා තියෙනවා. හරිද? ඊට පස්සේ 1440 න් දාලා බලන අවස්ථා තියෙනවා. ඒක අපි YouTube එකේ quality select කරන් ඒක දාන්නවා. ඒක ලොකු දෙයක් නෙමෙයි. එතකොට කෙනෙක් ඇහුවොත් එහෙම අපිට full HD mount rack ගන්න ඕනේ. 4K mount rack ගන්න ඕනේ. ඔන්න අපි decide කරනවා අන්න 4K mount rack නම් ultra HD කියලා ගහලා තියෙනවා mount rack නැත්නම් 4K කියලා ගහලා තියෙනවා. නැත්නම් full HD mount rack nek ගහලා තියෙනවා මෙන්න මේ විදිහට. හරිද? එතකොට අපි සාමාන්‍යයෙන් මේ පැත්තෙන් එක divide කරගන්නවා. refresh rate කියන්නේ මොකක්ද? refresh rate කියන්නේ සරලව ගත්තොත් එහෙම mount rack අපිට පේන කියන්නේ smoothness එක කිව්වොත් මම සරලව කියන්න. ඔයාලට හරිම උදාහරණයක් ගත්තොත් එහෙම වීඩියෝ එකක් තියෙනවා. ඊට කලින් ඔළුවට දාගන්න රිෆ්‍රෙෂ් රේට් එක වැඩි වෙන්න තමයි ඒ මොන්ට්‍රේ තියෙන පේන එකේ ස්මූත්නස් එක වැඩි වෙන්නේ. දැන් මේ ගත්තොත් මම යටින්ම දාලා තියෙනවා රිෆ්‍රෙෂ් රේට් එක 60 75 100 120 144 240 මේ ඔයාලට පේන වෙති වැඩි වෙන්න මේකේ ක්වොලිටි වැඩි වෙනවා. ඇයි දැන් මම ඔයාලට උදාහරණයක් පෙන්නන්නම් මෙන්න මේ වීඩියෝ එක. දැන් මේ බලන්න 60 Hz එක රිෆ්‍රෙෂ් වෙන හැටි බලන්න අනිත් පැත්තට ඒක වැඩි වෙන හැටි 140 240 360 හරිද බලන්නකෝ දැන් ගේමින් කරන කට්ටිය මේ රිෆ්‍රෙෂ් රේට් එක වැඩි මොනිටර්ස් වන්නේ මෙන්න මේ රීසන් එකෙන්ද මේ බලන්න පොඩි ලැග් එකක් වගේ නිකන් පේනවනේ රිෆ්‍රෙෂ් රේට් එක අඩු වෙද්දි හැබැයි ඒක වැඩි වෙද්දි ඒක හරිම ස්මූත් වෙලා පේන්නේ අපි රිෆ්‍රෙෂ් රේට් එකේ මයින් නෝ එතකොට රිෆ්‍රෙෂ් රේට් එක ගොඩක්ම වැදගත් වෙන්නේ ගේම් ගහන කට්ටියට මොකද ස්මූත්ලි ගේම් ගහන්න රිෆ්‍රෙෂ් රේට් එක වැඩි ගා සාමාන්‍යයෙන් ගන්න ඕනේ එතකොට අන්න ඒකයි සාමාන්‍යයෙන් ඔය ගොඩක් ගේම් ගහන කට්ටිය 140 240 වගේ මේ රිෆ්‍රෙෂ් රේට් එක සාමාන්‍යයෙන් තියෙන මොනිටර්ස් හොයන්නේ රයිට් රෙස්පොන්ස් ටයිම් ගොඩකට කියා කරන්න එපා ඒවා ඉතින් ගොඩක් ටෙක්නිකල් දේවල් ආයි අපි ගත්තොත් එහෙම අපිට ගොඩක් කියා කරන්න ඕන දෙයක් තමයි ඔය මොන්ට් එකේ එනවා අනිත් පැත්තට පෝට් සෙට් එකක් එනවා දැන් ඔය පරණම පෝට් මොනිටර්ස් ගත්තොත් එහෙනම් මේ පරණ මොනිටර්ස් ගොඩක් තියෙන්නේ VGA පෝට් එක තමයි තියෙන්නේ VGA පෝට් සහ DVA කියන පෝට් එක මේ වෙලාව පරණ මොනිටර්ස් තියෙන පෝට් හැබැයි අනිත් පැත්තට අලුත් මොනිටර්ස් වල අපි සාමාන්‍යයෙන් HDMI පෝට් එක ගොඩක් කරලා එනවා ඊට පස්සේ USB-C පෝට් එක එනවා Thunderbolt කියන අලුත්ම තියෙන පෝට් එකක් ඉතින් සමහරව අහනවා මට ඕනේ HDMI තියෙන මොනිටර් එකක් තියෙන පෝට් එකක් අන්න එහෙම අනස්ථා දෙන්න. ඒකට ඒගොල්ලන්ට මෙන්න මේ පෝට් එකක් තියෙන මොනිටර් එකක් දෙන්න ඕනේ. නැත්නම් පරණ මොනිටර්ස් වල ගොඩක් වෙලාවට use තියෙන use මොනිටර්ස් වල ගොඩක් වෙලාවට එන්නේ VGA පෝට් නැත්නම් DVA පෝට් එක එනවා. එතකොට මේ දෙකෙන් ගත්තොත් එහෙම අපිට දැන් VGA පෝට් එකට සාමාන්‍යයෙන් මේ මොකක්ද දෙන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා ක්වොලිටි එක. දැන් අපි ගත්තොත් මට හරියට මතක නැහැ කොච්චරක්ද කියලා. හරිද? මේ බලන්න VGA හරි මේ කියන්නේ ඒක ඇවිල්ලා බේසික්ම පෝට් එක. හැබැයි full HD වගේ යනවා නම් අපි අනිවාර්යයෙන්ම HDMI පෝට් එක නැත්නම් DVA පෝට් එකක් අනිවාර්යයෙන්ම හදාගෙන තියාගන්න ඕනේ. ඒක තමයි සරලම කතාව. හරිද? එතකොට මොන්ටර් එකට ගත්තොත් එහෙම ගොඩක් කට්ටිය DVA පෝට් තියෙන හෝ HDMI පෝට් එකක් තියෙන එක හොයන්නේ ෆුල් කැපැසිටිය ගන්න නැත්නම් ඩිස්ප්ලේ පෝට් එකක් තියෙන්න ඕනේ. හරිද? ඕක තමයි සරලව කතාව. ඕකේ තියෙන. එතකොට සාමාන්‍යයෙන් මේ මොන්ට්‍රැක් සිලෙක්ට් කරද්දී අපිට මම දාලා තියෙනවා මුලින්ම මේ ටික බලන්න. පැනල් ටයිප් එක බලන්න මේක IPS එකක්ද VA පැනල් එකක්ද TN ද කියලා OLED හරිම අඩුයි. සයිස් එක බැලුවා, රෙසලූෂන් එක බැලුවා, රිෆ්‍රෙෂ් රේට් එක බැලුවා අර කිව්වේ විදිහට. පෝට් එකේ තියෙන සාමාන්‍යයෙන් තියෙන දෙයක්නේ. ඊට පස්සේ මම මේ පැනල් ටයිප් ටික මම ගහලා තියෙනවා සාමාන්‍ය මේකෙන් ගොඩක් කට්ටියට ඇහැට පහසු ඇහැට හරිම ලේසි මෙන්න මේ IPS කියන ටයිප් එක ගොඩක් කට්ටිය හොයන්නේ අන්න ඒක. ඊට පස්සේ අපි දාලා තියෙනවා දෙකෙන් පැනල් ටයිප් එක බලන්න ඉක්මනට ඊට පස්සේ අනිත් පැත්තට සයිස් එක බලන්න කැටගරි මේකෙන් බලන්න ඊට පස්සේ රෙසලූෂන් එක බලන්න ඒකත් එක්කලා කොමන් සාමාන්‍ය මේ HD සයිස් එකේ තියෙන්නේ ගොඩක් මෙන්න මේ සයිස් එකේ මොනිටර්ස් වල full HD කියන්නේ ගොඩක් වෙලාවට මෙන්න මේ සයිස් එකේ මොනිටර්ස් වල දැන් 2K මේ වගේ තියෙනවා. ඉතින් ඒක අර රෙසලූෂන් එක වැඩි වෙනවා සයිස් එක ගොඩක් වැඩි වෙද්දි ගොඩක් මොනිටර්ස් වල එන දෙයක් තමයි. ඊට පස්සේ අපිට පුළුවන් ඒකත් එක්කලා නම හදාගන්න බ්‍රෑන්ඩ් එක මොඩල් එක සයිස් එක අය වගේ දාලා අපේ ෆෝමැට් එකක් තියෙනවා ඒ ෆෝමැට් එක නම හදාගත්තා නම් හරි දැන් මේ මොන්ට්‍රේ ගත්තොත් එහෙම Vusonic මොන්ට්‍රේ මෙන්න මොඩල් නේම් එක මෙන්න තියෙනවා ස්ක්‍රීන් එකේ සයිස් එක ඊට පස්සේ මම මේ කිව්වා මෙන්න full HD ද මොකක්ද කියන එක ඊට පස්සේ මෙන්න පැනල් ටයිප් එක මෙන්න රිෆ්‍රෙෂ් රේට් එක මේ මොන්ට්‍රේ දැන් ඔන්න සරලව කිව්වා